සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එක වෙන්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා අංශයෙන් බාහිර උපාධි අධ්‍යයන කටයුතු වල යෙදෙන විද්‍යාර්ථීන් සඳහා. ඉතින් මෙම channel එකෙන් මම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ දෙවන වසර අධ්‍යයන කටයුතු සඳහා නියමිත වන විෂයන් වලින් ආර්ථික විද්‍යා විෂය, බෞද්ධ ශිෂ්ටාචාරය, ඒ වගේම සිංහල විෂය සහ ප්‍රධාන විෂයන් ටික. ඒ පිළිබඳව තමයි මෙම වීඩියෝ එකෙන් අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එම විෂයන් කිරීමට සිටින විද්‍යාර්ථීන්ට මෙම වීඩියෝ පාඩම් මාලාව තුළින් උදව්වක් වෙයි කියලා සිතනවා. The Vision Diary YouTube channel එකෙන් අද මුලින්ම මෙම විෂයන් එනම් ආර්ථික විද්‍යා විෂය, බෞද්ධ ශිෂ්ටාචාරය විෂය, සිංහල විෂය, එවැගේම ප්‍රධාන විෂය මේවාට අදාළව අපි සිලබස් එක විමසා බලමු. මුලින්ම ආර්ථික විද්‍යා විෂය ගත්තම පාඨමාලා කේතේ විදිහට හඳුන්වලා තියෙන්නේ ECGE 2001. පාඨමාලා ඒකකයේ නම තමයි අන්තර් මධ්‍ය සූක්ෂම ආර්ථික විද්‍යාව, Intermediate Economics. එතකොට මේ දෙවෙනි වසර පිළිබඳව තමයි මෙම වීඩියෝ පාඩම් මාලාව තුළින් මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී අපිට පාඨමාලා ඒකකයේ යටතේ ප්‍රධාන මාතෘකා දක්නට ලැබෙනවා 6ක්. අවසාන පරීක්ෂණයේදී මේ කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළත් වෙනවා. ඒ වගේම ලිඛිත පරීක්ෂණයෙන් ලකුණු 80 ලබා දීමට බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලය මගින්. ඉතින් පළමුවෙන්ම හැඳින්වීම යටතේ සූක්ෂම ආර්ථික විද්‍යා මූලධර්ම පිළිබඳ විවරණයක තමයි යෙදෙන්නේ විශ්වවිද්‍යාලය දේශනමාලා තුළින්. ඒ වගේම පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය, ඊළඟට තුන්වෙනි ඒකකයේ යටතේ නිෂ්පාදන න්‍යාය, හතරවෙනි ඒකකයේ යටතේ පිරිවැය න්‍යාය, පස්වෙනි ඒකකයේ යටතේ ආයතන න්‍යාය, හයවෙනි ඒකකයේ යටතේ ව්‍යාප්ති න්‍යාය. මෙම ඒකකයන් තුළින් බලාපොරොත්තු වෙන සෙසු මාතෘකා මේ පැත්තෙන් සඳහන් වෙනවා. අපි ඉදිරියේදී මේවා පිළිබඳ පුළුල් අධ්‍යයනයක යෙදෙමු. ඒ වගේම ආර්ථික විද්‍යා විෂයයට තියෙන දෙවන කේතේ තමයි ECGE 2002. පාඨමාලා එකකේ නම තමයි අන්තර් මධ්‍ය සාර්ව ආර්ථික විද්‍යාව. මෙහිදී අන්තර්ගත විදියට ප්‍රධාන මාතෘකා අපිට දක්නට ලැබෙනවා 7ක්. මේ මාතෘකා වන්නේ මුලින්ම සාර්ව ආර්ථික විද්‍යාවේ මූලධර්ම පිළිබඳ විවරණයක් යෙදෙනවා. ඊළඟට දෙවෙනි මාතෘකාව යටතේ පාරිභෝජන න්‍යාය, තුන්වෙනි මාතෘකාව ISLM ආකෘතිය, හතරවෙනි මාතෘකාව තමයි සමස්ත සැපයුම් හා සමස්ත සැපයුම් ආකෘතිය, පස්වෙනි මාතෘකාව වන්නේ විවෘත ආර්ථික සාර්ව ආර්ථික විද්‍යාව ISLMBP ආකෘතිය, හයවෙනි මාතෘකාව යටතේ අන්තර්ජාතික වෙළඳ න්‍යාය පිළිබඳව සාකච්ඡා කරනවා. හත්වෙනි මාතෘකාව වන්නේ ආර්ථික වර්ධන න්‍යාය. මෙහිදීද ලකුණු දෙදෙන්නේ මේ විදිහට ලිඛිත පරීක්ෂණයට ලකුණු 80ක්, කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීමට ලකුණු 20ක් වශයෙන්. මේ තමයි ආර්ථික විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ට ලැබෙන සිලබස් එක 2001-2002 ආර්ථික විද්‍යාව විෂයන් යටතේ. ඊළඟට අපි බලමු BC විෂය තෝරගන්න ශිෂ්‍යයන්ට ලැබෙන විද්‍යාර්ථයන්ට ලැබෙන සිලබස් එක කොහොමද කියලා. එතකොට BCGE 2001 හිදීද ප්‍රධාන මාතෘකා අපිට ලැබෙනවා 15ක්. මාතෘකා 15 යටතේ ප්‍රධාන පළවෙනි මාතෘකාව වන්නේ ප්‍රාග් බෞද්ධ ලංකාවේ පැවති ආගමික පසුබිම. ඒ යටතේදී දේශජ ඇදහිලි හා විශ්වාස සංක්‍රමණික ආගම් පිළිබඳව සාකච්ඡාවක යෙදෙනවා. දෙවැනි මාතෘකාව වන්නේ ප්‍රාග් බෞද්ධ ලංකාවේ පැවති සමාජික පසුබිම.
ඒ යටතේ සමාජ සැකැස්ම, ආර්ථික තත්ත්වය, දේශපාලනික තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් යෙදෙනවා. තුන්වෙනි මාතෘකාව වන්නේ මහින්දාගමනය හා බුදුදහම හඳුන්වා දීම. මේවා පළවෙනි වසරේදී ඉගෙන ගත්තා. එතකොට දෙවෙනි වසරට යනකොට මේ පිළිබඳ පුළුල් අධ්‍යයනයක යෙදෙන බව අපිට මෙහිදී මේ විෂය අන්තර්ගතයේ බලවම තේරුම් ගන්න පුළුවන්. එතකොට මහින්දාගමනයේ ඓතිහාසිකත්වය හඳුනා ගැනීම, මහින්දාගමනයේ සාර්ථකත්වය මෙහිදී බලාපොරොත්තු වෙනවා. ඊළඟට හතරවෙනි මාතෘකාව යටතේ හඳුන්වා දෙනු ලබන්නේ බුදුදහම හඳුන්වා දීමෙන් පසු ඇති වූ ආගමික හා සංස්කෘතික වෙනස්කම් පිළිබඳවයි. එහිදී ආගම, ආර්ථිකය, කලාව, ගෘහ නිර්මාණ, ශිල්පය, දේශපාලන, සාහිත්‍ය කියන ශේෂ්ත්‍රයන් ඔස්සේ මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡාවක් යෙදෙනවා. ඊළඟට පස්වෙනි මාතෘකාව වන ශ්‍රී ලංකාවේ නිකාය භේදය, ඒ යටතේ මහා විහාර සම්ප්‍රදාය, ධර්මරුචි නිකාය, සාගලික නිකාය වගේ දේවල් ගැන කතා කරනවා. හයවෙනි මාතෘකාව වන්නේ ඔයාලට දැන් පේනවා. මෙතන තියෙන්නේ ලක්දිව මහායානයේ ප්‍රභවය හා විකාශනය. ඒ යටතේ මෙතනත් තියෙනවා මාතෘකා දෙකක් ගැන සඳහන් වෙනවා. ඊළඟට හත්වෙනි මාතෘකාව වන්නේ බෞද්ධ ආරම්භය හා විකාශය. එහිදී ආරම්භය, විකාශය, භික්ෂු පාලනය හා ආරාම පාලනය පිළිබඳව සාකච්ඡා කරනවා. ශ්‍රී ලාංකේය බෞද්ධ සාහිත්‍ය තමයි 8වෙනි මාතෘකාව වන්නේ. 9වෙනි මාතෘකාව වන්නේ අනුරපුර යුගයේ බෞද්ධ සාහිත්‍ය. 10වෙනි මාතෘකාව වන්නේ පොළොන්නරු යුගයේ බෞද්ධ සාහිත්‍ය. 11වෙනි මාතෘකාව වන්නේ දඹදෙණි යුගයේ බෞද්ධ සාහිත්‍ය. 12වෙනි මාතෘකාව වන්නේ බුදුදහම සහ ලක්දිව රාජ්‍ය පාලනය. 13වෙනි මාතෘකාව වන්නේ බුද්ධහම සහ ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය. 14වෙනි මාතෘකාව වන්නේ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සකස් කරන ලද කතිකාවතක්. 15වෙනි මාතෘකාව වන්නේ ඒ වගේම එතකොට BCGE 2001 විෂය අවසාන විෂය වන්නේ මාතෘකාව වන්නේ ශ්‍රී ලංකාව විදේශ රටවල් සමග පැවැත් වූ ජාත්‍යන්තර ආගමික සබඳතා. මේ යටතේ තායිලන්තයේ, බුරුමේ, චීනය සහ ජපානය සමග ලංකාව පැවැත් වූ සබඳතා පිළිබඳ තමයි අධ්‍යයනයක යෙදෙන්න තියෙන්නේ. ඊළඟට අපි දැන් බලමු BCGE 2002 විෂයෙහි අන්තර්ගත විෂය මාලාව මොනවාද කියලා. ඒ යටතේ පළමුවෙන්ම සාකච්ඡා කරන්නේ සමාජ දර්ශනය පිළිබඳව. දෙවනුව බෞද්ධ සමාජ දර්ශනය පිළිබඳව. තෙවනුව පරිණාමීය දෘෂ්ටිය හා සමාජ ගතිකත්වය. හතර මේ යටතේ අපිට පේනවා දැන් පුළුල් මාතෘකා ටිකක් තමයි අපිට ලැබී තියෙන්නේ BCGE 2002 යටතේ. තුන්වෙනියට තියෙන්නේ පරිණාමීය දෘෂ්ටිය හා සමාජ ගතිකත්වය. හතරවෙනි මාතෘකාව තමයි මිනිසා පිළිබඳ අන්‍යාගමික විවරණය. පස්වෙනි මාතෘකාව වන්නේ මිනිසා පිළිබඳ බෞද්ධ විවරණය. පුද්ගලයා හා සමාජය පිළිබඳ මෙහිදී කතා කරන්නේ 6වෙනි මාතෘකාව යටතේ. 7වෙනි මාතෘකාවෙන් මානව සමාජයේ ඒකත්වය පිළිබඳ සාකච්ඡා කරන සූත්‍රාගත විවරණයක් තමයි මෙහිදී යෙදෙන්නේ. ඊළඟට 8වෙනි මාතෘකාව යටතේ අපිට ලැබෙන්නේ රාජ්‍යයේ සම්භවය පිළිබඳ බෞද්ධ මතය හා වෙනත් විවිධ න්‍යායන් පිළිබඳව. 9වෙනි මාතෘකාව වන්නේ මොකද්ද? ධර්මය හා දේශපාලනය. චක්‍රවර්ති රාජ සංකල්පය පිළිබඳව 10වෙනි මාතෘකාව යටතේ අධ්‍යයනය කෙරෙනවා. ඊළඟ ප්‍රජාතන්ත්‍රවාදය හා බුදුදහම පිළිබඳව කතා කරනුයේ 11වෙනි මාතෘකාව යටතේ. 12වෙනි මාතෘකාවෙන් සමාජවාදය හා බුදුදහම පිළිබඳව, 13වෙනි මාතෘකාවෙන් බුදුදහම හා ආර්ථික සංකල්ප පිළිබඳව, 14වෙනි මාතෘකාවෙන් රාජමූලික ආර්ථිකය හා බුදුදහම පිළිබඳව, 15වෙනි මාතෘකාව යටතේ බෞද්ධ සංවර්ධන චින්තනය හා නූතන සංවර්ධන ගැටලු පිළිබඳව අධ්‍යයනය කෙරෙනවා. මෙහිදීද මේ විෂය මාලාවේ අපිට පේනවා පාඩම් 15ක් අන්තර්ගත වන බව. මේ විදිහට BCGE සබ්ජෙක්ට් එකත් අවසන් වෙනවා. දැන් අපි බලමු සිංහල විෂය අධ්‍යයනය කරන විද්‍යාර්ථීන් සඳහා ලැබෙන සිලබස් එක මොනවද කියලා. SIGE 2001 තමයි පාඨමාලා කේතේ වන්නේ. මෙහිදී මේ යටතේ ප්‍රධාන මාතෘකා වලට තියෙනවා 15ක්. මේ 15 කියලා බලමු. පළවෙනි මාතෘකාව තමයි සිංහල භාෂාවේ සම්භවය පිළිබඳව මතවාද. ඊළඟට භූගෝලීය කලාපය තුළ ප්‍රචලිත භාෂා පවුල්. තුන්වෙනි මාතෘකාව සිංහල භාෂා ඉතිහාසය හා යුග බෙදීම. ඒ යටතේදී මේ බලන්න ගයිඩර්ගේ මතය හා සංශෝධිත යුග බෙදීම.
ඊළඟට සිංහල ප්‍රකෘති යුගය, පුරාතන සිංහල යුගය, මධ්‍ය සිංහල යුගය, නූතන සිංහල යුගය වගේ දේවල් ගැන කතා කරනවා. ඊළඟට 4 වෙනි මාතෘකාවේදී භාෂා පරිණාමයේ හේතු හා න්‍යායන් පිළිබඳවද. 5 වෙනි මාතෘකාවෙන් ස්වර ශබ්ද පරිණාමය පිළිබඳවද. 6 වෙනි මාතෘකාවෙන් සිදස් සංග්‍රහය පිළිබඳ මූලික හැඳින්වීම පිළිබඳවද. 7 වෙනි මාතෘකාවේදී සඳ අදියර. ඊළඟට 8 වෙනි මාතෘකාවේ ලිගු අදියර. අපි බලමු මේවා මොනවද කියලා ඉදිරියේදී. 9 වෙනි මාතෘකාව යටතේ මොකද්ද? විබත් අදියර. 10 වෙනි මාතෘකාව යටතේ සමත් අදියර. 11 වෙනි මාතෘකාව යටතේ කිරිය අදියර. 12 වෙනි මාතෘකාව යටතේ පසරුත් අදියර. 13 වෙනි මාතෘකාව යටතේ කර්තෘකාරක හා කර්මකාරක වාක්‍ය පිළිබඳ ඒවා හදන විදිහ, ඒවා කර්තෘකාරක වාක්‍ය කර්මකාරකයට හරවන විදිහට හරවන විදිහට කර්මකාරක වාක්‍ය කර්තෘකාරක වාක්‍යයකට හරවන්නේ කොහොමද කියලා මෙහිදී කියා දෙනවා. 14 වෙනි මාතෘකාව යටතේ උක්ත වාක්‍යයත් සම්බන්ධ වාක්‍ය රීති. මේ තමයි සිංහලයේදී වැදගත්ම දේවල් ඉගෙන ගන්න දරුවෙක් විද්‍යාර්ථයෙක් සතුව තිබිය යුතු ඒවා පිළිබඳවද මෙහිදී සියල්ල පිළිබඳව සාකච්ඡා කරන මේ බණ ආඛ්‍යාත පූරණය, සංඛ්‍යා පාද, නිත්‍ය බහුවචන පද, අනිගෞරවාර්ථ ප්‍රත්‍යයදීම, සමූහාර්ථ වාචී පද, ස්ත්‍රීලිංග උක්තය, ප්‍රයෝජ්‍යාඛ්‍යාතය, නිපාතයෝගය, සංශයාර්ථය, යුතු, හැකි, වටි ආදී උපකාරක ක්‍රියාරූප යෙදෙන වාක්‍ය ඒවා පිළිබඳ අධ්‍යයනය. ඒ වගේම අපිට නිතරම පැටලෙන අක්ෂර වින්‍යාසය පිළිබඳවද පුළුල් විවරක යෙදෙනවා. නල යෙදුම, නල යෙදුම, ශෂසය භාවිතය, නිවැරදි පද භාවිතය පිළිබඳව කතා කරනවා. මෙහෙම තමයි සිංහල 2001 විෂය SIGE මාතෘකාව විදිහට පාඩම් මාතෘකාව විදිහට සඳහන්. දැන් සිංහල අපි 2001 පිළිබඳව දන්නවා. දැන් බලමු අපි සිංහල 2002 පේපර් එකට එන මාතෘකා මොනවද කියලා. SIGE 2002 තමයි මේ පාඨමාලා කයේ තේවන්නේ. එතකොට පාඨමාලා ඒකකයේ නම තමයි සිංහල ප්‍රබන්ධ සාහිත්‍ය. පෙර තිබුණේ SIGE 2001 කියන්නේ මම කිව්වද මතක නැහැ මට. සිංහල භාෂාවේ ඉතිහාසය හා ව්‍යාකරණ සම්ප්‍රදාය. මෙතන එතකොට භාෂාවයි ව්‍යාකරණයි පිළිබඳ තමයි මේෙහිදී 2001 සාකච්ඡා කරන්නේ. වගේම 2002 යටතේ සාකච්ඡා කරනුයේ අවධානය යොමු කරන්නේ සිංහල ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳව. සාහිත්‍ය පිළිබඳ තමයි මෙහිදී අධ්‍යයනය කරනුයේ. අපි දැන් මේ යටතේ එන පාඩම් මාතෘකා ටික බලමු. පළවෙනි මාතෘකාව තමයි 19 වෙනි සියවසේ ශ්‍රී ලංකාවේ සමාජ පසුබිම. දැන් ඔයාලට පේනවා දෙවෙනුවට සාකච්ඡා කරන්නේ 19 වෙනි සියවසේ ශ්‍රී ලංකාවේ සාමයික පසුබිම පිළිබඳව. 4 වෙනුවට මාතෘකාව විදිහට දීලා තියෙන කෙටි කතාව යන කුමක්ද? මෙහිදී කෙටි කතාවේ මූලිකාංග පිළිබඳව හැඳින්වීමක්, ඒ වගේම හැඳින්වීම කෙටි කතාව කියන්නේ කුමක්ද යන හැඳින්වීම සහ නිර්වචන දෙනවා. ඊළඟට 5 වෙනි මාතෘකාව යටතේ සම්භාරක යුගයේ කෙටි කතා කරුව පිළිබඳ. එහිදී අපි අධ්‍යයනය කරනුයේ මාර්ටින් වික්‍රමසිංහ මහතා, W.A. සිල්වා මහතා, T.G.W. ද සිල්වා මහතා, ඊළඟට හේමපාල මුනිදාස මහතා පිළිබඳව ප්‍රධාන වශයෙන් අධ්‍යයනයක යෙදෙනවා. 6 වෙනි මාතෘකාවට සිංහල කෙටි කතාවේ නව ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කරනවා. 7 වෙනි මාතෘකාව තියෙන්නේ අපිට අධ්‍යයනය කරන්න වස්තු විෂය පුළුල් වීම සහ සන්දර්භීය ලක්ෂණ පිළිබඳව. 8 වෙනි මාතෘකාවේදී නව මගක් ගත් කෙටි කරුවෝ. එහිදී සයිමන් නවගත්තේගම මහතා, අජිත් තිලකසේන මහතා පිළිබඳ අධ්‍යයනය කරනවා. 9 වෙනි මාතෘකාව යටතේ නූතන කෙටි කතා කරුවෝ 1 යටතේ අපි සාකච්ඡා කතා කරන්නේ මෙන්න මේ කෙටි කතා කරුවන් පිළිබඳව. එච්.ඒ. සෙනවිරත්න මහතා, ඇරව්වල නන්දිමිත්‍ර මහතා, රංජිත් ධර්මකීර්ති මහතා, දයාසේන ගුණසිංහ මහතා, මధుරසිංහ ගුණතිලක මහතා පිළිබඳව. 10 වෙනි මාතෘකාව යටතේ නූතන කෙටි කතා කරුවෝ පාඨක විදිහට කතා කරනවා. එරික් ඉලියප්පාරච්චි මහතා, ලියනගේ අමතකීර්ති මහතා, චලතිලක කම්මල්ලමීර, එරික් ඉලියප්පාරච්චි මහතා, ලියනගේ අමරකීර්ති මහතා, ජයතිලක කම්මල්ලවීර මහතා, කීර්ති වැඩිසරගේ මහතා, ජස්ටින් පියරත්න මහතා. මේ කට්ටිය ගැන අපි දැන් මෙතනදී කතා කරන්න වෙනවා නූතන කෙටි කතා කරුවන් දෙවැනි කොටස යටතේ. 11 වෙනි මාතෘකාවෙන් යටතේ අපි දැන් කෙටි කතාව ගැන ඉගෙන ගත්තා වගේම 11 වෙනි මාතෘකාවෙන් නව කතාව යන කුමක්ද කියන දේ පිළිබඳ මම විද්‍යාර්ථීන් සඳහා නියමිතව තියෙනවා ඉගෙන ගන්නට. නව කතාවේ මූලිකාංග, හැඳින්වීම සහ නිර්වචන පිළිබඳව.
12 වෙනි මාතෘකාව යටතේ සිංහල නවකතාවේ ආරම්භය හා විකාශය පිළිබඳව අධ්‍යයනය කෙරෙනවා. එහිදී ඇල්බර්ට් ද සිල්වා, සයිමන් ද සිල්වා, පියදාස සීසේන මහතා, W.A. සිල්වා යන මහතුරුන් පිළිබඳව අධ්‍යයනය කිරීමට නියම කරලා තියෙනවා. 13 වන මාතෘකාව යටතේ යථාර්ථවාදී සිංහල නවකතාවේ ආරම්භය පිළිබඳ එහිදී ගම්පෙළියා සෙස නවකතා පිළිබඳව අධ්‍යයනයක යෙදීමට අවශ්‍ය වෙනවා. 14 වන මාතෘකාව යටතේ යථාර්ථවාදී සිංහල නවකතාවේ විකාශය වෙනවා. එහිදී කේ ජයතිලක මහතා, ගොඩදාස අමරසේකර මහතා පිළිබඳව අධ්‍යයනයක යෙදෙනවා. වගේ මඩවලේස් රත්නායක මහතා පිළිබඳව 15 වෙනි මාතෘකාව යටතේ සාකච්ඡා කෙරෙනුයේ පුද්ගල කේන්ද්‍ර නවකතා. එහිදී මාර්ටින් වික්‍රමසිංහ මහතා, ගුණදාස අමරසේකර මහතා, ඉදිරිවිල සරච්චන්ද්‍ර මහතා වැනි මහතුරුන් විසින් කරන ලද පුද්ගල කේන්ද්‍ර නවකතා පිළිබඳව අධ්‍යයනයක යෙදෙනවා. 16 වන මාතෘකාව වන්නේ විඥාන ධාරා රීතිය. 17 වෙනි මාතෘකාවේ අධ්‍යයනය කිරීමට නියමිතව තිබෙන්නේ යම් සමාජය පසුබිම් කරගත් නවකතා පිළිබඳව. 18 වන මාතෘකාව වන්නේ ඓතිහාසික නවකතා. 19 වන මාතෘකාව වන්නේ ජනතාවාදී නවකතා. 19 වන මාතෘකාවෙන් ජනතාවාදී නවකතා මෙන්ම 20 වෙනි මාතෘකාවට සිංහල නවකතාවේ බටහිර ලකුණු පිළිබඳව සාකච්ඡා කරන තෝරාගත් නවකතා කිහිපයක් ඇසුරින් 21 වන මාතෘකාව යටතේ ලැබෙනුයේ යථාර්ථවාදී නවකතාවේ නව ලකුණු හා සීමා. පළවෙනි කොටස පිළිබඳවත් 22 වන මාතෘකාව යටතේ යථාර්ථවාදී නවකතාවේ නව ලකුණු හා සීමා දෙවන කොටස විදියටත් අධ්‍යයනයක යෙදෙන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට තමයි සිංහල SIGE 2002 සිංහල ප්‍රබන්ධ සාහිත්‍ය විෂය මාලාවේ අන්තර්ගතය වන්නේ. කොට පාඩම් මාලාවේ යටතේ මාතෘකා 22ක් අධ්‍යයනයක යෙදීමට අවශ්‍ය වෙනවා. අපි දැන් කතා කර අවසන් වූයේ තෝරා ගැනීමට තිබූ විෂයන් වලින් විෂයන් 3ක් පිළිබඳව. ඒ තමයි තෝරාගත් විෂයන් 3ක් විදිහට මම ආර්ථික විද්‍යා විෂය, බෞද්ධ ශිෂ්ටාචාර විෂය හා සිංහල විෂය යටතේ කොටස් දෙක බැගින් ප්‍රශ්න පත්‍ර එන 6ක සිලබස් එක පිළිබඳව සාකච්ඡා කරා. ඊළඟට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දෙවන වසර සඳහා ලැබෙන අනිවාර්ය විෂය එකයන් පිළිබඳව. එතකොට ඉංග්‍රීසි විෂය අපිට අනිවාර්යෙන් සෑම කෙනෙකුටම ලැබෙන විද්‍යාර්ථයෙකුට ලැබෙන විෂයක්. එය GENG 2005 කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. මෙහිදීද පාඩම් එකක මාතෘකා තියෙනවා. මාතෘකා 11ක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. පළමුවෙනි මාතෘකාවෙන් සාකච්ඡා කතා කරන්නේ what I usually do and what I am doing these days කියන ප්‍රැක්ටිකල් ටොපික් එකක් ගැන තමයි ඩිස්කස් කරන්න තියෙන්නේ, ඉගෙන ගන්න තියෙන්නේ. Second topic එක තමයි request and offers. Third one what happened and what has happened. Fourth one what I used to. Fifth describing objects. හයවෙනි topic එක තමයි stories from the past. 7 future predictions. 8 how is it done community project එකක්. 8වෙනි අපි කතා කරාද 9වෙනියට තියෙන question tags. 10 මොකද්ද? study plans obligations. Closing topic එක තමයි real conditionals. 12 what I can't I do it. 13ට තියෙන agreement and disagreement. ඔයාලා දන්නවා මාතෘකාවක් තියෙනවා 14 වෙනියට. ඒ තමයි reported speech. බලමු last part මොනවද කියලා. mode of delivery 10 වෙනි එක. 11 වෙනියට assessments and evaluations තියෙනවා. එහෙම තමයි English subject එකට අදාළ syllabus එක වෙන්නේ. මේක අනිවාර්ය විෂයක්.
කම්පල්සරි සබ්ජෙක්ට් එක. දෙවෙනියට අපි දන්නවා JIT සබ්ජෙක්ට් එක කම්පල්සරි සබ්ජෙක්ට් එකක්. JIT සබ්ජෙක්ට් එක යටතේ GEIT 2001 තමයි කෝස් කෝඩ් එක. මේ යටතේ මේන් ටොපික්ස් මේක නම් පොඩ්ඩයි ටොපික්ස් තියෙන්නේ 7ක් වගේ. 7ක්ද 10ක් වගේ තියෙනව නේද? නෑ 7යි. 7ක් තියෙන්නේ. පළවෙනිම basics of internet and safety. දෙවනුව Microsoft 365. දෙවනුව Microsoft Word. 4 Microsoft Word Advanced. 5 Microsoft Excel. Microsoft ඉවර වුණාට පස්සේ 6 වෙනියට තියෙන Advanced Excel. 7 Microsoft PowerPoint එක තියෙනවා ඊළඟට. මේ පිළිබඳව තමයි JIT සබ්ජෙක්ට් එක ඇත්තේ ඔයාලට අධ්‍යයනය කරන්න තියෙන අනිවාර්ය විෂයක් විදියට. ඊළඟට soft එක. මේක පළවෙනි වසරේ සිහින් සඳහන් තිබුණේ දෙවෙනි වසරේත් තියෙනවා. මේ යටතේ මාතෘකා සාකච්ඡා කරන්න තියෙනවා 10ක් පිළිබඳව. අපි බලමු මොනවද කියලා. නායකත්වය යනු කුමක්ද? පළවෙනිවටම නායකත්වය යනු කුමක්ද පිළිබඳව කතා කරන්න තියෙනවා. දෙවනට නායකත්වයේ ප්‍රභේද, දෙවනුව නායකත්වය හා එහි ලක්ෂණ, හතරවෙනි නායකත්වයේ අභියෝග, පහ නායකත්වය හා sannivedana, හය නායකත්වය හා සැලසුම්කරණය, හත නායකත්වය හා කළමනාකරණය, අට පෞරුෂය, 9 නායකත්වයේ උදෙසා පුද්ගල සමාජානුයෝජනය හා පෞරුෂත්වයේ බලපෑම පිළිබඳව. අපි බලමු 10 වෙනි තියෙන්නේ පෞරුෂ ව්‍යාධි. මේ පිළිබඳව සාකච්ඡා කරන මේවා සමාජයේ පවතින අපිට වැදගත් වෙන මාතෘකා විදිහට අපි හඳුන්වන්න පුළුවන්. මේවා පිළිබඳව මේ අනිවාර්ය ලාංකික සමාජ විෂය යටතේ සාකච්ඡා කරනු ලැබෙනවා. මේ දෙවෙනි වසර සඳහා පළවෙනි වසරේ නොතිබිච්ච අලුත් විෂයක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි මේ සබ්ජෙක්ට් එක. මොකද්ද මේ සබ්ජෙක්ට් කෝඩ් එක? GWBT 2002. මේක කියන්නේ work based training VBT කියලා. මේ යටතේ මාතෘකා අඩංගු වෙනවා. මේ තියෙන්නේ මෙතන බලා ගන්න content එක. එතන mode of delivery, assessment and evaluation. පොඩි මාතෘකා ටිකක් තමයි කතා කිරීම බලාපොරොත්තු වෙන්නේ. මෙම විෂයන් යටතේ තිබුණු සිලබස් එක මම දැන් ඔයාලට හඳුන්වලා දුන්නා. ඉතින් The Vision Diary YouTube නාලිකාව තුළින් ඉදිරියේදී මෙම විෂය කරුණු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. ඉතින් එකතු වන්න, ඇදී සිටින්න. අපි ඉගෙන ගමු, දියුණු වෙමු. හොඳ දෙයක් අපේ රටට කරමු. Thank you.